කොහොමද යාළුවනේ ඔන්න අදත් ඔයාලා හැම්ස්ටර් ශ්‍රී ලංකා YouTube channel එකට අසාදරයෙන් ආදරයෙන් පිළිගන්න. අද මම ඔයාලට අරන් ආවේ හැම්ස්ටර්ලට සීතල හැදුනම මොකද්ද වෙන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් මම අද කතා කරනවා සීතලට හැම්ස්ටර් මැරෙනවද? එයාලට හොඳ උෂ්ණත්වය මොනවද? ඔයාගේ හැම්ස්ටර්ට සීතල කියලා හොයාගන්නේ කොහොමද? වගේම අධික සීතලට ලක් වුණාම එයාට හැදෙන ලෙඩ රෝග වගේම ඒ ලෙඩ රෝග වලට විසඳුම් මොනවද කියලා වගේම සීතලෙන් එයාව ආරක්ෂා කරගන්න හැටිත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. ඇත්තටම හැම්ස්ටර් සීතලට මැරෙනවද? ඔව්, හැම්ස්ටර් සීතලට මැරෙනවා. එතකොට හැම්ස්ටර්ට ඉන්න පුළුවන් හොඳ උෂ්ණත්වය මොකද්ද? උෂ්ණත්වය බැලුවොත් සෙල්සියස් අංශක 20-24ත් අතර උෂ්ණත්වයක හැම්ස්ටර්ට හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම හැම්ස්ටර්ට සීතල වගේම උණුහුමත් හොඳ නෑ. දැන් අපි බලමු ඔයාගේ හැම්ස්ටර්ට සීතල වුණාම කොහොමද ඔයා හොයාගන්නේ කියලා. ඒ හැම්ස්ටර්ට සීතල වුණාම එකපාරේ කියන්නේ රස්නේ ඉඳලා එකපාර වැස්ස කියන්නකෝ. එතකොට එකපාර සීතල වෙනවානේ. එහෙම වුණාම හැම්ස්ටර්ට ඒක දරා ගන්න බෑ නම් එයා ගොඩක් නිදා ගන්නවා. ඒ වගේ ඇඟ පුම්බගෙන ඉන්නවා. කෑම කන්නෙත් නෑ. හිමින් තමයි උස්ම ගන්නෙ. දැන් අපි බලමු හැම්ස්ටර්ට සීතල වුණාම එයාට හැදෙන ලෙඩ රෝග මොනවද කියලා. අධික සීතලට මෙයාට හැදෙන ලෙඩක් තමයි ටෝපා කියන රෝගය. මේක නිකන් මැරිලා වගේ තමයි. ඒ කියන්නේ මෙයා අධික නිින්දකට වැටෙනවා. හැබැයි මෙයා සීතල වෙලා දරදඬු වෙලා එහෙම නෙවෙයි. ඒ සීතල වෙලා දරදඬු වෙන්නේ මැරුණම. එහෙම වෙන්නේ නැහැ. අර එයාගේ රැවුල සෙලවෙනවා. හොඳින් බැලුවොත් එයාගේ අර රැවුල එහෙම හෙලවෙනවා. අර සීතල දරදඬු වෙන්නේ අධික නිින්දකට තමයි එයා වැටෙන්නේ. ඒක තමයි ටෝපා කියන රෝගය. එතකොට දැන් අපි බලමු මේ ටෝපා කියන රෝගය හැදුනොත් ඔයා හැම්ස්ටර්ට මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයා මුලින්ම ඒ වැටිලා ඉන්න හැම්ස්ටර් බලන්න මුලින්ම මැරිලාද නැත්නම් ටෝපා කියන රෝගය හැදිලාද කියලා. ඊට පස්සේ රෙද්දක් අයන් කරන්න. අයන් කරලා ඒක පිච්චෙන්නේ නැති ගන්නට රස්නේ වුණාට පස්සේ ඒ රෙද්ද උඩින් හැම්ස්ටර්ව තියන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ විනාඩි 3-4ක් සතාගේ ඒ කියන්නේ පපුව හරිය මසාජ් කරන්න. ඒ රෙද්ද උඩින් තියලා ඒ රස්නේ එක්ක ඒ සතාගේ පපුව හරිය මසාජ් කරන්න. එතකොට එහෙම විනාඩි 3-4ක් කරලා ආයේ විනාඩි 10ක් විතර ඉඳලා ආයේ විනාඩි 3-4ක් කරන්න. එතකොට එයා හැරෙන්න පුළුවන්. දැන් අපි බලමු අර ටෝපා කියන රෝගය හැදිලා නැතත් අර ඉස්සෙල්ලා සීතල වුණාම මේ ලක්ෂණ තියෙනවා නම් ඉතින් ගොඩක් නිදා ගන්න, ඇඟ පුම්බගෙන ඉන්න, කෑම කන්නේ නැහැ, හිමින් හුස්ම ගන්න. ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් එයාව උණුහුම් කරගන්න පුළුවන් ක්‍රම ගැන දැන් බලමු. මුලින්ම අපි වීදුරු ටැංකියකට දාන්න. අනිවාර්යෙන් කලින් හිටිය වීදුරු ටැංකිය හරි කූඩුවේ හරි බෙඩින් ටිකකුත් දාන්න. ඒ වගේම ඒ අලුතින් දාව වීදුරු ටැංකියට වැඩිපුර බෙඩින් දාන්න. ටිෂූ කොළ හෝ ලී කුඩු දාන්න පුළුවන්. විශේෂයෙන් ටිෂූ කොළ දානවා නම් ගොඩක්ම හොඳයි. මොකද ටිෂූ කැබලි වලින් එයාලා කූඩු හදාගන්න පුළුවන්. ඉන්ටර්වයිට් හැම්ස්ටර් වගේ ඩ්‍රොප් හැම්ස්ටර්ස්ලා ඔය කූඩු එහෙම හදාගන්නවා ඔය ටිෂූ කොළ වලින්. එතකොට ඒ කූඩුව ෆෑන් AC ඒ වගේ දේවල් යටින් තියන්න එපා. ජනෙල් ළඟින් එහෙම තියන්න එපා. එතකොට යාළ සීතල තවත් වැඩි. එතකොට ඒ ටැංකිය ටිකක් උස් තැනකින් තියන්න. ඒ වගේම කූඩුව වැස්සෙන් සුළඟින් ආරක්ෂා කරන්න කලින් කිව්වා වගේම ඒ වගේම රැට කූඩුව රෙද්දකින් හරි මොකක් හරි දෙයකින් ආවරණය කරලා තියන්න. එතකොට යාළට සීතලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන හැම්ස්ටර් කෙනෙක්ව සීතලින් ආරක්ෂා කරගන්න හැටි ගැන. එහෙනම් මේ වෙනකන් ඔයා වීඩියෝ එක බැලුවා නම් මේ වෙනකන් රැඳී හිටියා නම් මගේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒවා comment කරගෙනම යන්න. Thank you for watching.